සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මේ චිත්‍ර පාඩමටත්. ඉතින් මේ පාඩම අපි කතා කරන්නේ 11 වෙනිට අදාළ 15 වෙනි පාඩම. තිවංක පිරිමගෙයි නිර්මාණ අගයමු. ඉතින් තිවංක පිරිමගෙය ගැන විස්තර, ඊට අමතරව දේවාරාධනාව චිත්‍ර, බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩම කිරීම චිත්‍ර, ඊට අමතරව තේමීය ජාතකය කියන සිතුවම අපි මේ පාඩම යටතේ සාකච්ඡා කරනවා. දැන් අපි බලමු තිවංක පිරිමගෙයි චිත්‍ර ගැන සහ ඒ තිවංක පිරිමගෙය ගැන අපිට මූලික වශයෙන් දැනගන්න ඕන කරුණු මොනවද කියලා. ඉතින් මේ දීලා තියෙන කරුණට අනුව ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේ පළවන පරාක්‍රම බහු රජු විසින් තමයි තිවංක පිරිමගෙය ඉදිකොට තියෙන්නේ. පොළොන්නරු යුගයේ හින්දු වාස්තු විද්‍යාත්මක ආභාස සහිත වූ බෞද්ධ ප්‍රතිමා මන්දිරයක් ලෙස මේ තිවංක පිරිමය හඳුන්වන්න පුළුවන්. MCQ එකක් આવොත් බෞද්ධ ප්‍රතිමා මන්දිරයක් ලෙස හඳුන්වන පිරිමගෙයි නම කුමක්ද කියලා එතකොට අපි තිවංක පිරිමගෙයි හඳුන්වන්න ඕනේ. මුල් ශ්‍රී ලංකාවේ චිත්‍රකලා විකාශනයේ යුග දෙකක් තියෙනවා. එකක් මුල් කාලීන චිත්‍ර, දෙවෙනි එක පසු කාලීන චිත්‍ර. ඉතින් මේ මුල් කාලීන චිත්‍ර සහ පසු කාලීන චිත්‍ර දෙකම අපිට තිවංක පිරිමගෙයි ආශ්‍රිත චිත්‍රවල දකින්න පුළුවන්. මෙහි කියන්නේ තිවංක පිරිමගෙයි අන්තරාලයේ දක්නට ලැබෙන දේවාරාධනාව චිත්‍රය හා ගර්භයේ දැකිය හැකි සංකස්සපුරයට වැඩම කිරීමේ කියන සිතුවම මුල් යුගයේ සිතුවම් වෙනවා. මුල් කාලීනව නිර්මාණය වෙච්ච සිතුවම් දෙකක් තමයි දේවාරාධනාව චිත්‍රය සහ සංකස්සපුරයේ වැඩම කිරීමේ චිත්‍රය. අපි ඒ දෙකත් ඊළඟට කතා කරනවා. ඒ වගේම තමයි ප්‍රවේශ මණ්ඩපයේ දැකිය හැකි බෝධිසත්ව චරිතයේ දැක්වෙන ජාතක කතා සිතුවම් පසු කාලීනව කරන ලද චිත්‍ර ලෙස හැඳින්වේ. පසු කාලීනව නිර්මාණය වෙච්ච චිත්‍රවල තමයි ජාතක කතා සිතුවම් අයිති වෙන්නේ. ඉතින් ඒවයින් එකක් තමයි තේමීය ජාතකය කියන්නේ. තේමීය ජාතකය තමයි තිවංක පිරිමේ දකින්න පුළුවන් පසු කාලීන ජාතක කතා චිත්‍රය වෙන්නේ. අපි ඒ ගැන දැන් සාකච්ඡා කරමු. දැන් අපි කලින් කිව්වා පසු කාලීන චිත්‍රවලට අයිති වෙන්නේ ජාතක කතා කියලා. ඉතින් ජාතක කතා අතර ඔයාලා මේ දකින්නේ ප්‍රධාන ජාතක කතා කීපයක්. තේමීය ජාතකය, සස ජාතකය, අසංකවති හා චුල්ලපදුප ජාතකය. මේ අතරින් තිවංක පිරිමගේ ඇඳපු තේමීය ජාතකය තමයි අපි ඉදිරියේදී සාකච්ඡා කරන්නේ. ඒ වගේම තමයි ඊළඟ පොයින්ට් එකේ තියෙනවා ජාතක කතා චිත්‍රවල දකින්න පුළුවන් සුවිශේෂී ලක්ෂණ. එකක් තමයි තීරු චිත්‍ර සංරචනය. ඒ ජාතක කතාව එක පෙළට එක දිගට නිර්මාණය කිරීම තමයි තීරු චිත්‍ර සංරචනය කියන්නේ. ඒ වගේම තමයි අඛණ්ඩ කතනය. එක් ජාතක කතාවක එක් කොටසක් නිරූපණය කිරීම වගේ අර්ථයක් අපිට අඛණ්ඩ කතනයෙන් කියන්න පුළුවන්. ඒ වගේ තමයි පාර්ශවදර්ශී රූප. පැතිපෙනුම දැක්වෙන ආකාරයට තමයි රූප නිර්මාණය කරලා තියෙන්නේ. පසුබිම සඳහා රක්ත වර්ණය භාවිතා කිරීම. පසුබිම සඳහා රතු වර්ණය භාවිතා කිරීම. ඉතින් ඔන්න ඔය කරුණු කීපය තමයි ජාතක කතාවල දකින්න පුළුවන් සුවිශේෂී ලක්ෂණ. ඒ වගේම තමයි මම අන්තිමට දීලා තියෙන කරුණු දෙකත් අනිවාර්යයෙන් වැදගත් වෙනවා. එතන කියන්නේ තිවංක පිරිමේ චිත්‍ර ඇඳලා තියෙන ශිල්ප ක්‍රමය. අපි දන්නවා වියලි බදාමයක් මත ඇඳීමේ ශිල්ප ක්‍රමයට අපි කියන්නේ ප්‍රෙස්කෝ බූනෝ කියන ශිල්ප ක්‍රමය. ඉතින් ප්‍රෙස්කෝ බූනෝ ශිල්ප ක්‍රමයට තමයි මේ චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ. මේ දක්නට ලැබෙන සිතුවම් සම්භාව්‍ය කලා සම්ප්‍රදායික ලක්ෂණ ඉදිරිපත් කරනවා. අපි දැන් එනම් කතා කරමු තිවංක පිරිමේ ඇඳලා තියෙන සිතුවම් කීපය ගැන. ඉතින් මේවල දකින්නේ දේවාරාධනාව කියන චිත්‍රය. මේ සිතුවම තිවංක පිරිමගෙයි අන්තරාලය කියන වස්තු විද්‍යා කොටස තමයි දකින්න තියෙන. අපි අර කලින් කතා කරපු විදිහට මුල් කාලීන චිත්‍රය තමයි මේ දේවාරාධනාව කියන්නේ. තව්තිසා දෙව්ලොවේ විසූ බෝසතුන්ට මනලොව උපත ලබන ලෙස දෙවියන් විසින් ආරාධනා කරන කිරීම තමයි මේ චිත්‍රයෙන් නිරූපණය වෙන්නේ. ඉතින් ඇහුවොත් මෙම චිත්‍රයේ තේමාව මොකක්ද කියලා එතකොට ඔයාලට ඒ කොටස ඉදිරිපත් කරන්න පුළුවන්. අලංකාර වස්ත්‍රාභරණයන්ගෙන් සැරසී සිටින බොහෝ දේව රූප ප්‍රමාණයක් මෙහි දකින්න පුළුවන්. වර්ණ ගැන්වීම සඳහා රතු, දුඹුරු සහ කහ වර්ණ බහුල වශයෙන් භාවිතා කිරීම අපිට දකින්න පුළුවන්. ඊට අමතරව නමස්කාර හා මල් ඉසින ස්වරූපයේ නිරූපිත දේව රූප රන්වන් පාටින් පෙන්වලා තියෙනවා. ඊට අමතරව නිලට හුරු ලාකොළ පාටින් යුතු ශරීර ඇති දේව රූපද අපිට මෙතනින් දකින්න පුළුවන්. දැන් මේ චිත්‍රය ගත්තොත් මෙතනින් පේන රතු පාටින් රන්වන් පාටින් ඉදිරිපත් කරලා තියෙන දේව රූප නිල් පැහැයට හුරු දේව රූපයක් තමයි ඔය දෙවෙනි
මානව රූපය, දේව රූපය. ඒතර අපිට ඒක එතන පෙන්වන්න පුළුවන්. ඊට අමතරව චිත්‍ර අවකාශය මත මනාව රූප සම්පන්නණය කරලා තියෙනවා. අර කිව්වා වගේම වියලි බදමේ මත ප්‍රෙස්කෝ සීකෝ ශිල්ප ක්‍රමයට තමයි මේ චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි. දැන් අපි කතා කරමු අපිට දෙවෙනි අට ඉගෙන ගන්න තියෙන මුල් කාරීන චිත්‍රය ගැන. ඉතින් මේ වන දකින්නේ බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩම කිරීම කියන චිත්‍රය. මේ චිත්‍රයෙන් නිරූපණය වෙන්නේ බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජ්‍යයට දම් දෙසීම පිණිස තවුතිසා දෙව්ලොවට වැඩම කර නැවත සක්දෙවි රජු විසින් මවන ලද රන් හිණි මගින් ආයත් සංකස්සපුරයට වැඩම කිරීම තමයි මේ චිත්‍රයෙන් පිළිබිඹ වෙන්නේ. ඔතන අර රන්වන් පාටින් පේන්නේ ඒ වර්ණ ආලේපය කරලා තියෙන්නේ ඒ හිණි මග තමයි එතනින් පෙන්වන්නේ. විශාල තලයක සංරචනය කර ඇති අතර එහිදී බුදුරජාණන් වහන්සේගේ රූපය මානව ප්‍රමාණයට වඩා ඉතා විශාල ලෙස නිරූපණය කරලා තියෙනවා. සාමාන්‍ය මානව රූපයකට වඩා විශාල ලෙස තමයි බුදුරජාණන් වහන්සේව නිරූපණය කරලා තියෙන්නේ. දුඹුරු, රතු සහ කහ වර්ණ තමයි මේ චිත්‍රය සඳහා වර්ණ බහුලව භාවිතා කරලා තියෙන්නේ. දේවාරාධනාව සිතුවමට සමාන ශෛලීය ලක්ෂණ හා වර්ණ භාවිතයද මේ චිත්‍රයෙන් දකින්න පුළුවන්. ඒතකොට ඔන්න ඔය වගේ පුංචි කරුණු ටික තමයි මෙතනින් සාකච්ඡා කරන්න තියෙන්නේ. මේ ඔයාලා දකින්නේ තේමීය ජාතකය. තේමීය ජාතකයේ බෝධිසත්ව චරිතය දැක්වෙන සුවිශේෂී සිතුවම් කොටසක් තමයි මේ ඔයාලා දකින්නේ. මණ්ඩපය නම් වාස්තුවිද්‍යා අංශයේ ඉතා පැහැදිලිව පෙනෙන සිතුවම් කොටසක් ලෙස මේ සිතුවම අපිට හඳුනා ගන්න පුළුවන්. මේ සිතුවමෙන් අස්වරදෙහි අත්පා නොසවා සිටින තේමීය කුමාරයාත් වලක් හැරීමට සැලසෙන සුනන්ද නම් වූ රථචාරියත් ඔහුට ඉදිරිපසින් බෝධිසත්ව විනාශයෙන් සිටින තේමීය කුමාරයාත් අපිට මේ චිත්‍රයෙන් දකින්න පුළුවන්. ගුරු, දුඹුරු සහ කහ වර්ණ බහුල වශයෙන් භාවිතා කිරීම මේ චිත්‍රයේ දකින්න පුළුවන්. මේ චිත්‍රයට මහනුවර චිත්‍රකලා සම්ප්‍රදායේ ශෛලීය ලක්ෂණ නිරූපණය වෙනවා. ඒක විද්වත් මතයක්. ඉතින් ඒගොල්ලන් පෙන්වන්නේ මහනුවර චිත්‍ර සම්ප්‍රදායට සමාන ලක්ෂණ මේ චිත්‍රයෙන් නිරූපණය වෙනවා කියලා. ඒ වගේම තමයි අර අපි කලින් කතා කරපු පොයින්ට් එක වගේම තමයි ජාතක කතාවක දකින්න පුළුවන් සුවිශේෂී ලක්ෂණ. ඒ හැම ලක්ෂණයක්ම මේ චිත්‍රයේ දකින්න පුළුවන්. විශේෂයෙන් තීරු සංරචනය, අඛණ්ඩ කතනය, පාර්ශවදර්ශී රූප, පසුබිම සඳහා රක්ත වර්ණ භාවිතා කිරීම වගේ ලක්ෂණ මේ ජාතක කතා සිතුවමින් අපිට දකින්න පුළුවන්. ඒත් ඔන්න ඔය වගේ පුංචි කාරණා ටික තමයි මේ ජාතක කතාව ඇසුරෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. තිවංක පිරිමගේ ගැන විස්තර, ඒ වගේම දේවාරාධනාව, බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩම කිරීම, ඊට අමතරව තේමීය ජාතකය කියන ඔයාලගේ මේ පාඩමට අදාළ විෂය කරුණු ටික අපි මෙතනින් සාකච්ඡා කරලා අවසන් කරනවා. ඉතින් මම හිතනවා ඔයාලට වෙනද පාඩම් වගේම මේ පාඩමත් හොඳට පැහැදිලි ඇති කියලා. ගැටලු තැනක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. අපේ channel එකට අලුත් නම් අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා.